ස්වක්ඛාතයි මේ දහම. ඒහිපස්සිකයි මේ දහම. ඕපනයිකයි මේ දහම. ප්‍රත්‍යක්ෂයි මේ තථාගතයන්න් වහන්සේ දේශනා කරපු දහම. එතකොට ඕපනයික භාවයේ තියෙනවා නම් ධර්මයේ තුල මුස්ලිම් මිනිසයාට, තමිල් මිනිසයාට, ක්‍රිස්තියානි මිනිසයාට ත්‍රිපිටකය ඕපනයික වෙන්න බෑ. මොකද ඒගොල්ලන්ට ඒක කියව ගන්න තේරෙන්නේ නැති හින්දා. හැබැයි ස්වභාව දහම ඒගොල්ලන්ට ඕපනයික. ස්වභාව දහම සම්දිට්ඨිකයි. ස්වභාව දහම අකාලිකයි. ස්වභාව දහම එහිපස්සිකයි. ඕනම කෙනෙකුට. ඒ නිසයි තථාගතයන්න් වහන්සේ ස්වභාව දහම හේතුඵල දහමට ගලපලා දේශනා කොට වදාළේ. ස්වභාව දහමේ න්‍යාය ධර්මවලට අපේ මේ සියලු ජනතාව එකඟයි නම් වැස්ස වහින වෙලාවට වැස්ස නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ වගේම හුළඟ හමන වෙලාවට හුළඟ නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ වගේම සූර්යයා පායන වෙලාවට හිරු නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ වගේම අඳුර වැටෙනකොට අඳුර නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ වගේම අවකාශ ධාතුව තියෙනකොට අවකාශ ධාතුව පුරවන්න උත්සාහ කරන්නේ නැහැ වගේම ස්වභාව දහම තුළ තියෙන ශාක කොච්චර හදන්න වවන්න උත්සාහ කරන්නේ නැහැ වගේම තියෙන දේ විනාශ කරන්නත් පවත්වන්නත් උත්සාහ කරන්නේ නැහැ වගේම ඇයි මේ සත්වයා විතරක් සබ්බේ සත්වා විතරක් සත්වයා විතරක් නවත්තන්න පවත්වන්න උත්සාහ කරන්නේ ඒ ස්වභාව දහමේ න්‍යාය ධර්මයක් සත්වයා ස්වභාව දහමේ න්‍යාය ධර්මයක් කියලා හඳුනාගෙන අනිත් දේවල් පවත්වන්නේ නැහැ වගේම ඔබ සියලු සත්වයත් නවත්තන්න පවත්වන්න උත්සාහ කරන්නේ නැතිනම් ඔබේ සිත තුළ ඇලීම් ගැටීම් දෙක නැති වෙන්න පුළුවන්. බැඳීම් නැති වෙන්න පුළුවන්. මොකද ඔබ ස්වභාව දහමේ න්‍යාය ධර්ම වලට එකඟ කෙනෙක් හින්දා. එකඟ නොවන සියලු දෙනා ධර්මයට විරුද්ධයි. ස්වභාව දහමේ න්‍යාය ධර්ම වලට එකඟ වෙන කෙනා නවත්තන්න පවත්වන්න උත්සාහ නොකරන කෙනා. පින්වතුනි ධර්මයට එකඟයි. එයා තමයි ධර්මයේ හැසිරෙන කෙනා වෙන්නේ. කිසිම පුජ්‍යලයක් අදින් පසුව නවත්තන්න පවත්වන්න උත්සාහ කරන්න එපා. ඔබ සියලු දෙනාම ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න. සියලු දෙනාටම ස්වභාව දහමෙන් තොර ධර්මයක් නැහැ කියන දේ හඳුනා ගන්න. මේ ධම ස්වක්කාතයි. ඒහිපස්සිකයි, ඕපනයිකයි, අකාලිකයි. පෙරවන් සරණයි සියලු දෙනා.